සුබ දවසක් කියලා පිළිගන්නවා කට්ටියම අදත් සාදරයෙන් ආදරෙන් ඔන්න අද අපි ගෙනල්ලා තියෙනවා අයිටම් වර්ග 21ක්. ඔයගොල්ලන්ට සුපිරිම වාසියක්. ගොඩාක් මෙතන තියෙන අයිටම් ගොඩාක් අඩුවර දෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට බිස්නස් එකක් උනක් කරන්න පුළුවන් මට්ටමේ තියෙන අයිටම් තමයි මේ තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අනිවාර්යෙන් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරන්න අනිවාර්යෙන් Facebook එකනු follow කරන්න. එහෙනම් කට්ටිය බලන්න මෙතන තියෙන අයිටම් කොහොමද කියලා මිල ගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔන්න එහෙනම් අද තියෙන පළවෙනි අයිටම් එක තමයි මෙන්න මේක. මෙන්න මේ ස්ක්‍රූ ඩ්‍රයිව් එක. මේක 6-in-1 ස්ක්‍රූ ඩ්‍රයිව් එකක්. ඒ කියන්නේ මේකේ තියෙනවා මේ කෑලි 6ක්. ඒ කියන්නේ ස්ක්‍රූ පිනියන්ට එන අර ඇන ගලවන්න පුළුවන් සයිස් එකට එන කෑලි 6ක් තියෙනවා. ඒ කියන්නේ මල් එකේ කෑලි 6ක් තියෙනවා මෙතන සයිස් මල් එකේ ෆැට් එකේ. එතකොට මේ ස්ක්‍රූ පිනියන් මේ සෙට් එකම රුපියල් 147යි. ඒ කියන්නේ අර ස්ක්‍රූ පිනියක් ගන්න එකේ මේකක් ගත්තාම පස්සේ අර ඕන සයිස් එකේ ස්ක්‍රූ එනයක් ගලව ගන්න පුළුවන්. ඉතින් මේක ඇඩ්ජස්ට් කර පාවිච්චි කරන්න පුළුවන්. කෑලි 6කට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේක රුපියල් 147යි. ඔන්න ගන්න කට්ටිය සුපිරිම වාසියක්. ඕන කට්ටිය ඉන්නෝ නම් මේක යන අතරතුර ෆොටෝ එකක් හෝ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හෝ නැත්නම් ඔයගොල්ලෝ මොකක් හරි කොලේක ලියාගෙන මට WhatsApp කරන්න. ඔයගොල්ලන්ට කැෂ් ඔන් ඩීලර් ආගේ දෙට්ටම ගෙන්න ගන්න පුළුවන්. මේක රුපියල් 147යි. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේ අයිටම් එක. ඔයගොල්ලෝ හිතනවා ඉතින් මේ මොකක්ද කියලා. බලමු මොකක්ද අයිටම් එක කියලා. ඔන්න තියෙනවා අයිටම් එක. මෙන්න මේ ඔයිල් කෑන්. හයි ක්වොලිටි ඔයිල් කෑන් එක මේ. මේකේ ක්වොලිටි කීපයක් වෙනවා. මේකේ එක ඔයිල් කෑන් වර්ගයක් වෙනවා. මෙන්න මෙහෙම අතින් මිරිකුවහම පස්සේ මෙන්න මේ ඔයිල් කෑන් එක තැලෙනවා. මේ ඒ ඔයිල් කෑන් වර්ග නෙමෙයි. ගොඩක් ඝනකම තහඩු වලින් ආපු ඔයිල් කෑන් එක මේ. ඔයාලට මම පෙන්නන්නම්. පේනවද සද්දේ? මේ තැල්න ඔයිල් කෑන් එක නෙමෙයි හොඳම ඔයිල් කෑන් එක. මේක ඔයගොල්ලන්ට දෙනවාම රුපියල් 390කට. 390යි මේ හයි ක්වොලිටි ඔයිල් කෑන් එක. අවශ්‍ය ඕන ප්‍රමාණයක් දෙන්න පුළුවන්. අපි ළඟ මේ තියෙන අයිටම් වලට අමතරව අර පරණ වීඩියෝ වල දාපු සියලුම අයිටම් වගේ තියෙනවා. අයිටම් වර්ග 300කට ආසන්න මට්ටමක දැන්ට ස්ටොක් අපි ළඟ තියෙනවා. කැමති ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. ඇවිල්ලා බලලුණක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ගෙන්න ගන්න උනක් පුළුවන්. කැමති කට්ටිය ඉන්නවනම් මට කියලා ගෙන්න ගන්න පුළුවන්. ඕඩර් දා ගන්න ඕන. ඕඩර් දා ගන්න පුළුවන් WhatsApp එක හරහා. බිස්නස් එකකට නැත්නම් ගෙදර පාවිච්චි කරනකොට මේ අයිටම් ඕන එකක් ගන්න පුළුවන්. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේ අයිටම් එක. ප්ලග් ස්පැනර්. මේක රුපියල් 285ක් වෙනවා. මේ තියෙන්නේ අයිටම් එක 285යි. වාහන වල ප්ලග් එහෙම ගලවනකොට මේක ගන්නවා. ඔන්නකොරන සුපිරිම වාසියක්. 285කට මේක කිසිම තැනකින් ගොල්ලන්ට ගන්න බෑ. පට්ටම වාසියක්. සාමාන්‍ය ෂොප් එකක් කරන කට්ටියකට උනක් මේවා දාලා සුපිරිම ලාභයක් ගන්න පුළුවන්. මේක රුපියල් 285යි. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේ පේපර් කටර්. මේවා අපි ඔයගොල්ලන්ට දෙනවා රුපියල් 129 ගානේ. මේ වර්ග තුනෙන්ම තියෙනවා 129යි. තලේ මාරු කරන්න පුළුවන් පේපර් කටර් එක මේ. සාමාන්‍ය මේවා රුපියල් 250 300 වගේ යන්නේ මේ තලේ මාරු කරන්න පුළුවන් පේපර් කටර් එක. අපි දෙන රුපියල් 129කට. ඔයගොල්ලන්ට පට්ටම් වාසියක්. ඔයගොල්ලන්ට මේක අපෙන් රුපියල් 129ට අරන් විකුණන්න උනක් පුළුවන් රුපියල් 200 250 ගානේ. කිසිම ගේමක් නැතුව විකුණන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම මේක පේපර් කටරයක් ගලවලා පෙන්නන්නම්. පේනවනේ ක්වොලිටි පේපර් කටර් එකේ. රුපියල් 129 මේ පේපර් කටර් එක. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේ ග්‍රීස් ගන් එක. ග්‍රීස් ගන් නම් අපි ළඟ වර්ග කීපයක්ම තිබ්බා. මීට කලින් වීඩියෝ එකක් මම කරා ග්‍රීස් ගන් එකක්. ඒ ග්‍රීස් ගන් එකකට වඩා මේකේ මිල අඩුයි. මේක ඔයගොල්ලන්ට මම දෙන ගාන හැවුවොත් ඔයගොල්ලෝ පුදුම වෙනවා. මම ඔයගොල්ලන්ට මේ ග්‍රීස් ගන් එක මුලින්ම පෙන්නලා ඉන්නවා. මේක CC 450. CC 450 ග්‍රීස් ගන් එක. ඔයගොල්ලන්ට මේක පෙන්නලා ඉන්නම් මම කොහොමද කියලා. මෙන්න තියෙනවා ග්‍රීස් ගන් එක. දෙන ගාන ඇහුවොත් ඔයගොල්ලෝ බුදුන් වෙනවා මම මේ කියන ගාන. මේක ඔයගොල්ලන්ට දෙනවා මම රුපියල් 1748කට.
රුපියල් 1748යි. ඔන්න ග්‍රීස් ගන්න එක. ප්ලාස්ටික් නෙමෙයි යකඩ. රුපියල් 1748යි. මේක සාමාන්‍යයෙන් කඩවල වල ගන්න ගියාන් පස්සේ ග්‍රීස් ගන්නයක් ගන්න ගියාන් පස්සේ කොච්චර ගණන් කියනවද ඔයගොල්ලන්ට? කොච්චර වාසියද ඔයගොල්ලන්ට මේව? ගන්න කට්ටියට ඉතින් පට්ටම වාසියක්. මේක රුපියල් 1748යි. අඩුම ඔයගොල්ලෝ ගිහිල්ලා අහන ග්‍රීස් කප් එකක් කීයද කියලා. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේක කොච්චර ඔයගොල්ලන්ට ලාභයිද කියලා. ග්‍රීස් කප් එකක බර ගාණක් වෙනවද? ඔන්න 1748කට මේක දෙනවා. ඊළඟට තියෙන අයිටම් එක තමයි මෙන්න මේ ටූල් බොක්ස් එක. 30 in 1 ටූල් බොක්ස් එකක් මේක. මේක සාමාන්‍යයෙන් මෙතන දාලා තියෙනවා මේ ලැප්ටොප්, ෆෝන්, ඔරලෝසු, කම්පියුටර් ඕනම එකක් ගලවන්න පුළුවන් මේකෙන්. මේක මම මීට කලින් කරා අයන් ස්පයිඩර් කියලා මේකේ ලොකු එක. ඒ කියන්නේ මේට වැඩි පොඩ්ඩක් ප්‍රමාණයෙන් ලොකු බොක්ස් එක. ඒක අපි ළඟ ස්ටොක් තියෙනවා. එකක් ඕන ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. මේක අපිට අලුතෙන් ආපු අයිටම් එකක්. ඔයගොල්ලෝ මම ගලවලා පෙන්නන්නම් මේක. පට්ට විදිහටම තියෙනවා මේකේ බොක්ස් එක නම්. ඔන්න තියෙනවා අයිටම් එක. පේනවනේ අයිටම් එක. කෑලි 38ක් තියෙනවා මෙතන ටූල් වර්ග එක එක විදිහේ. මේක ඔක්කොම වගේ තියෙනවා. සුප්‍රීම් වාසියක් ඔයගොල්ලන්ට මේක නම් මේක රුපියල් 1550කට දෙනවා. මේ වගේව සාමාන්‍යයෙන් රුපියල් 3000න් උඩ වගේ තමයි කොහෙ ගත්තක් යන්නේ. මේ වගේව ගන්නත් අඩුයි සාමාන්‍යයෙන්. කඩවල වල එහෙම ගොඩාක් අඩුයි. කඩ 100ක බැලුවා කඩ 2-3ක වගේ තමයි මේ වගේව තියෙන්නේ. මේක අපි දෙනවා ඔයගොල්ලන්ට රුපියල් 1550යි. ඔන්න ගන්න කටියට සුපිරිම වාසියක්. සියලුම ටූල් ඔක්කොම වගේ මේක තියෙනවා. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේ ලේසර් චෝට් එක. ඔයගොල්ලන්ට මම මේක පෙන්නන්නම්. මේ තියෙන ලේසර් චෝට් එක. මේකේ චාර්ජර් එක ඔක්කොම තියෙනවා. කියන්නේ මේක ඔයගොල්ලන්ට එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. චාර්ජ් කර චාර්ජ් කරන්න පුළුවන් ලේසර් චෝට් එක තමයි මේ තියෙන්නේ. මේකේ අපි ළඟ දැන්ට තියෙන රතු පාට චෝට් එක, රතු පාට එළිය තියෙන එක. ඔයගොල්ලන්ට මම මේක පෙන්නන්නම්. මේ තියෙන බැටරි එක. මේක ප්ලාස්ටික් නෙමෙයි යකඩ මේක. යකඩ ලේසර් චෝට් එක. චාර්ජර් එක මෙතන තියෙනවා. එතකොට මේ තියෙන යතුරු මේකේ. එතකොට මේක වැඩ කරන විදිය ගැන ඔයගොල්ලන්ට පොඩි අදහසක් දෙන්න ඔයගොල්ලන්ට. මේක සාමාන්‍යයෙන් අලි එලවන්න වගේ ගන්නවා. සාමාන්‍යයෙන් ඔය පොළොන්නරුව ඔය පැතිවල වගේ කට්ටිය මගෙන් ගොඩක් මේක අරගෙන දිනවා අලි එලවන්න කියලා. ඒ කියන්නේ මේක මම භාවිතා කරලා නැහැ ඒ වගේ වැඩවලට. ඒ ගැත්තේ කට්ටිය වගේ ගොඩාක් කට්ටිය මගෙන් මේක අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේක ගොඩාක් දුරට වදිනවා. කිලෝමීටර් ගාණක් ගොඩාක් දුරට වදිනවා. මේකේ රටා වෙනස් කරන්නත් පුළුවන් මේ ලේසර් එකේ. ලේසර් එකේ ඇඩ්ජස්ට් කරලා ඒ ලේසර් එකේ එළිය හදන්නත් පුළුවන්. ඊට අමතරව මේ ලේසර් එක පොඩි කට්ටිය එහෙම ඉන්නවනම් මේක ලොක් කරලා තියන්නත් පුළුවන්. නැත්තම් මේක ඇහැකට එහෙම ඇල්ලුවොත් හොඳ නෑ. මේක ගොඩාක් ලොකු එළියක් මේකෙන් එනවා. මම ඔයගොල්ලන්ට මේක normal උදාහරණයක් විදිහට පෙන්නන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවද මේ බිත්තිය? මම මේ බිත්තියට ගහලා ඉවරලා මේකේ පේනවා ඇති ලේසර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ එක එක රටා විදිහට මවන්න පුළුවන්. ඒ කියන්නේ මේක කිලෝමීටර් ගාණක් දුරට වදිනවා. දැන් මේ ළඟ වදිලා තියෙන හින්දා මේ පොඩියට වදින්නේ මේක. නැත්තම් මේක එළියකට වගේ ගිහිල්ලා ගැහුවාන් පස්සේ ගොඩාක් පලාතක්ම මේ වැහෙන්නම් මේක වදිනවා. පේනවා ඇති මේක ඔයගොල්ලන්ට. අවශ්‍ය වෙලාවට මේක charge කරගන්න පුළුවන් අර බැටරිය මෙතනින් දාලා ඉවරලා. මේක ඔයගොල්ලන්ට පොඩි සාම්පල් එකක් විදිහට මම එළියට ගිහිල්ලා පොඩ්ඩක් මේක පත්තු කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔන්න එහෙනම් ලේසර් ෂොට් එක ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන ඉඳන් මේක පොඩ්ඩක් එළියට ඇවිල්ලා පාවිච්චි කරන ඉතින් පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔන්න පේනවද ඔයගොල්ලෝ ලේසර් ෂොට් එක මේ ගොඩාක් දුරට වදිලා තියෙන මේ ලේසර් එළිය. මේ ලේසර් එළිය ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලොකු ප්‍රදේශයකට මේ ලේසර් එළිය වදිනවා. සාමාන්‍යයෙන් අර ගොඩාක් කට්ටිය මේක ඔය ගොවිතැන් කරන කට්ටිය වගේ පැත්තේ පොළොන්නරුව ඒ වගේ පැතිවල ඉන්න කට්ටිය මේක මගෙන් අරගෙන තිනවා. අලි එලවන්න කියලා තමයි ඒගොල්ලෝ ගන්න ඉතින්. මේ සාමාන්‍යයෙන් ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. වගාව වලට එන සත්තු ඒ වගේ පන්නන්න වගේ. දුර ලිමිට් එකක් නැහැ. ඒ කියන්නේ දුර මේ
ගොඩාක් දුර ගහන්න පුළුවන්. ඒක මට හරියටම කියන්න විදියක් නැහැ. මට හරියටම කියන්නකොට තේරෙන්නේ නැහැ. මම මේක පාවිච්චි කරනකොට මම කිලෝමීටර් 3-4ක් විතර දුර ගහලා තියෙනවා. ඒත් ඇදලා තියෙනවා මේක. මේ එළිය ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේක. ඔයගොල්ලන්ට මේක ඕන නම් තනි එළියක් ගහන්න පුළුවන්. මේ දැන් ඔතන තියෙන රටාවල් විදිහට නෙවෙයි තියෙන්නේ. ඕක දැන් තනි විදිහට මම පාවිච්චි කරන විදිහට ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔය තියෙන ඇඩ්ජස්ට් කරලා එළිය වැඩි කරලා ඇඩ්ජස්ට් කරලා. ඔන්න තනි එළියට මම දැම්මම පස්සේ ඔයගොල්ලෝ එකක් බලා ගන්න. මේ තියෙන්නේ මේකේ තනි ලේසර් එළිය. ඒකක් කැමති විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ලේසර් එක කොච්චර වදිනවද කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ අර ලේසර් එක ඇල්ලුවාම පස්සෙත් ඒක ඉරක් විදිහට පෙන්නනවා කොච්චර දුර වදිනවද කියලා. ඒ ෂෝට් එක ගැන මම කියපු දේවල් ටික ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මම පැහැදිලි කරපු එක. එතකොට මේ ලේසර් ෂෝට් එක දෙන ප්‍රයිස් එක ඔයගොල්ලන්ට මම දැන් කියන්නම්. මේක දෙනවා ඔයගොල්ලන්ට මම රුපියල් 1299කට මේ ලේසර් ෂෝට් එක. මේ යකඩ ලේසර් ෂෝට් එක. ප්ලාස්ටික් නෙමෙයි මේක හැදිලා තියෙන්නේ යකඩ වලින්. ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. චාර්ජ් කර මේක චාර්ජ් කරන්න පුළුවන්. මේ චාර්ජරෙන් චාර්ජරෙත් තියෙනවා. මේක චාර්ජ් කරන්න පුළුවන්. මේක විශේෂයෙන්ම පොඩි ළමයි එහෙම ඉන්නවා නම් මූණ වලට එහෙම ඇස් වලට එහෙම අල්ලන්න එපා මේක. මේක මේ පොලෙක් එක සඳහන් වෙලා තියෙනවා. කැමති කට්ටිය ඉන්නවා මේක ගන්න රුපියල් 1299කට රුපියල් 1299කට මේක දෙනවා. සාමාන්‍ය මේක රුපියල් 2000 2500 ඔය වගේ අතර සාමාන්‍ය කඩවල වල යනවා. සාමාන්‍ය ගොඩක්ම හොඳ අයිටම් එකක් මේක. කැමති කට්ටිය ඉන්නවා ඕඩර් දාන්න. ඊළඟට තියෙන අයිටම් එක තමයි මෙන්න මේ L handle එක. ගොඩක් high quality L handle එකක් මේක. මේක දෙන ගාන හැවොක් ඔයගොල්ලෝ පුදුම වෙනවා. මේක දෙන්නේ රුපියල් 373යි. රුපියල් 373කට මේ වගේ L handle එකක් ගන්න තියා හිතන්නවත් බෑ. රුපියල් 817 තමයි මේ වගේ යන්නේ සාමාන්‍යයෙන් කඩවල වල. මේක රුපියල් 373කට දෙනවා. කැමති කට්ටිය ඉන්නවා ඕඩර් එකක් දාන්න. මේකට දාන්න පුළුවන් ෂොකටුක් අපි ළඟ තියෙනවා. ඒවත් ඕනනම් ඉල්ලන්න. ඒවත් දෙන්න පුළුවන්. සුප්‍රීම L handle එක. heavy duty. ඊළඟට තියෙන අයිටම් එක තමයි මෙන්න මේ හැමර් එක. ග්‍රෑම් 500 හැමර් එකක් මේක. සාමාන්‍යයෙන් බහුලවම පාවිච්චි කරන්නේ ග්‍රෑම් 500 හැමර් තමයි හැමෝම වගේම. සාමාන්‍ය වැඩ පොළවල් වල ගෙදර ගෙවල් වල පාවිච්චි කරන්නේ ග්‍රෑම් 500 වගේ හැමර් එක. මේක 250 එකක් අපි ළඟ තියෙනවා. මේක රුපියල් 655කට දෙනවා. සාමාන්‍යයෙන් 1500න් උඩ 1500 වගේ තමයි මේක ගොඩක් දුරට කඩවල වල හැමතැනම වගේ විකිනෙන්නේ. හොඳම හැමර් එකක්. පේනවනේ ඔයගොල්ලන්ට. අතරක් පට්ට වාසි රබර්. රුපියල් 655යි. මේකේ වර්ග තුනක් තියෙනවා. මේකට කලින් අපි වීඩියෝ වල කරා මේකේ ඇමරිකන් ෆ්ලැග් එක ගහපු එක ඒකක් තියෙනවා. දැන් ඔන්න මේකත් ඇවිල්ලා දෙනවා. මේකක් 655යි. කැමති කට්ටිය ඉන්නවා ඕඩර් එකක් දාන්න. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේ ටෙස්ටර් එක. මෙන්න මේ කාර් වෝල්ටේජ් ටෙස්ටර් එක. මේක ඩිජිටල් ටෙස්ටර් එක. මෙතන මීටරයක් තියෙනවා මේකේ. මේක රුපියල් ඔයගොල්ලන්ට මම දෙනවා රුපියල් 780කට. රුපියල් 1500ක් රුපියල් 2000ක් අතර වගේ කොහෙන් ගත්තක් ඔයගොල්ලන්ට මේක යන්නේ. මේක ඔයගොල්ලන්ට දෙනවා අපි 780කට. බිස්නස් එකක් කරන කට්ටියට ඉතින් පට්ටම වාසියක් මේක මේ වගේ අයිටම් ඔයගොල්ලන්ට අරගෙන එකට එකක් වගේ තියාගෙන යනවා විකුණන්න පුළුවන්. පට්ටම ලාභයි ඔයගොල්ලන්ට මේ වෙති. කොහෙන්වත් ගන්න හම්බෙන්නේ නැහැ මේ ගානට අපෙන් අර. මේක රුපියල් 780කට දෙනවා. ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් මං ගලවලා පෙන්නන්න. මේ තියෙන්නේ මෙතන මීටරේ. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේ අයිටම් එක. මෙන්න මේ G clamp. මේක අපි ළඟ ස්ටොක් ඉවරලා තිබ්බේ. ගොඩක් කට්ටිය කිව්වා මේව ආපහු ආන් පස්සේ කට්ටියට කියන්න කියලා. මට ඔක්කොම කට්ටියට මැසේජ් දාලා ඉන්න අමාරුයි. ගොඩක් කට්ටිය කියලා තියෙන හින්දා ඔන්න මම මේ වීඩියෝ එකටම දැම්මා. මේ අයිටම් එක ඇවිත් ඇවිල්ලා තියෙනවා. මේකේ තියෙනවා මගේ ළඟ size 3 දෙන්න පුළුවන් ඔයගොල්ලොන්ට. size 4 දෙන්න පුළුවන්. size 5 දෙන්න පුළුවන්. දැන් ස්ටොක් තියෙන ඒව ඔයගොල්ලොන්ට size 3 දෙනවා මම 568යි. size 4 දෙනවා මම ඔයගොල්ලොන්ට 728යි. එතකොට size 5 දෙනවා ඔයගොල්ලොන්ට 899යි. සාමාන්‍යයෙන් මේ size එකේ කෑල්ල මේ size 5 එක අපි ඔයගොල්ලන්ට දෙන්නේ රුපියල් 899. මේක වෙන තැනකින් ඔයගොල්ලෝ ගන්න ගියොත් රුපියල් 2000න් එහා අනිවාර්යෙන් යනවා කොහෙන් ගත්තා. යකඩ මේ කල්යන ඒව නෙමෙයි හොඳ යකඩ මේ
උඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් item. ඊළඟ item එක තමයි මෙන්න මේක. මෙන්න මේ high quality අඬු. මේක ඉතින් quality ගැන කතා කරන්න ඕන ඔයගොල්ලන්ට දැක්කම පේනවා ඇති කොච්චර quality අඬුවක්ද කියලා. සුප්‍රීම අඬුවක් මේක. සාමාන්‍යයෙන් රුපියල් 2000 3000 වගේ අතර යන අඬු. size 8 අඬුවක් මේක. රුපියල් 2000 3000 වගේ අතර යන අඬු. හොඳම අඬු. ඔයගොල්ලන්ට මේක දැක්කම පේනවා ඇති මේකේ වර්ග 3ක් තියෙනවා. මේක ඔයගොල්ලන්ට දෙනවා 880 ගාන එකක්. එකක් 880යි. වර්ග 3ම තියෙනවා. මේකක් 880යි, මේකත් 880යි, මේකත් 880යි. අපි ළඟ අඬු තිබ්බ රුපියල් 50 ඉඳන් සාමාන්‍යයෙන් quality එක අනුව තමයි. මේකේ brand එකයි quality එකයි ගොඩාක්ම හොඳ high quality ම අඬුවක් මේක. රුපියල් 880යි. සාමාන්‍යයෙන් garage ඒ වගේ කරන කට්ටියට නම් ගොඩාක් වටිනවා මේක. සාමාන්‍යයෙන් රුපියල් 2500 3000 වගේ යනවා කියන්නේ මේක රුපියල් 880කට ගන්න හම්බ වෙනවා කියන්නේ ඔයගොල්ලන්ට පට්ටම වාසියක්. පේනවා ඇති කොච්චර හොඳ අඬුවක්ද කියලා. මේක අතර ගත්තාමත් පට්ට පහසුයි. අතර රබර් මිටක් තියෙන මාර අතර පහසුයි. සුපිරි අඬුව. මේක රුපියල් 880යි. කැමති කට්ටිය ඉන්නවා නම් ඕඩර් දාන්න. ඊළඟ item එක තමයි මෙන්න මේ item එක. Clone clamp. මේ වලක් අපි ස්ටොක් කරලා තිබ්බේ. ගොඩක් කට්ටිය කිව්වා ස්ටොක් ආවම පස්සේ කියන්න කියලා. ඔන්න මේකක් මේ වීඩියෝ එකටම දැම්මා. කට්ටියට ගන්න පුළුවන් මේකත් ඕන නම් දැන් ඇවිල්ලා දෙනවා ස්ටොක්. ඔයගොල්ලන්ට මේක පෙන්නන්නම් මම අලුතෙන් බලන කට්ටියට බලන්න ඕන හින්දා මම කලින් වීඩියෝ එකක් කරපු item එකක්. කලින් පාර මේකේ ස්ටොක් ඉක්මනටම යරුණා. මේ පාරක් මේකේ අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඉක්මනට ඕඩර් දාන්න. මෙන්න මේ ක්ලෝන ක්ලෑම්ප් එක සාමාන්‍යයෙන් ලී වල සාමාන්‍ය ලෑලි එහෙම ගහ ගන්නකොට සාමාන්‍යයෙන් ඔඩ වැඩ කරන කට්ටිය වගේ තමයි මේක ගන්නෙ. ලෑලි වල මුළු එහෙම හදා ගන්න. ඒ වගේ වල තමයි ගන්නෙ මං හිතන්නේ ගොඩක් දුරට මේක. මේක රුපියල් 2445කට දෙනවා. යකඩ මේ ගොඩක් හොඳ quality ක්ලෝන ක්ලෑම්ප් එක. මේක රුපියල් 2445කට දෙනවා. රුපියල් 3000 4000 වගේ අතර තමයි මේව යන්නේ. ඉතින් ගන්න කට්ටිය ඉතින් පට්ටම වාසි. දැන් අනික අර තෙල් ප්‍රශ්නයි ඒවත් එක්ක ඒ කියපු ගණන් වලටත් එහා යනවා සමහරක් තැන් වල. ඔන්න එන සුපිරිම වාසියක්. කැමති කට්ටිය ඉන්නවා ඕඩර් දාන්න. ඊළඟට තියෙන item එක තමයි මෙන්න මේ item එක. මේක රුපියල් 129ක් වෙනවා. මේක පිහි මදින ගලක්. ඒ කියන්නේ අර පිහි මදින්න එහෙම ගන්න පිහි මුවක් තියන්න ඒ වගේ කරන්න ගන්න ගලක් මේක. මේකෙන්ම අල්ලගෙන පිහි මුවක් තියන්න බලන්න. සාමාන්‍යයෙන් පිහි මොට්ටු නම් පස්සේ ඔයගොල්ලෝ ගෙවල් වල එහෙම විසික් කරනවා ඇති. මේ වගේ එකක් තිබ්බන් පස්සේ ආයිත් මුවක් තියලා පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ගන්නම් පට්ටම වැදගත් ඔයගොල්ලොන්ට. මේක රුපියල් 129යි ඔයගොල්ලොන්ට මේක දෙන්නේ. සුපිරිම වාසියක් ඔයගොල්ලොන්ට. ඊළඟ item එක තමයි මෙන්න මේ hacksaw frame එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ quality එක. මේක high quality hacksaw frame එක. සාමාන්‍ය රුපියල් 1500ක් රුපියල් 2500ක් අතර වගේ යන high quality hacksaw frame එකක්. පේනවනේ මේක cover දාලා ඉවරලා seal කරලා ඉල්ල තියෙන්නේ. සුපිරිම hacksaw frame එක. මේක ඔයගොල්ලන්ට රුපියල් 613කට දෙනවා. 613යි. කිසිම තැනකින් ඔයගොල්ලන්ට මේ ගානට ගන්න බෑ මෙච්චර හොඳ high quality hacksaw frame එක. රුපියල් 613යි. පේනවා ඇති quality මේකේ. 613යි. ඊළඟට තියෙන item එක තමයි මෙන්න මේ hacksaw frame එක. මෙන්න මේ hacksaw frame එක තමයි ඊළඟට තියෙන්නේ. මේක දෙන ගාන හැවුවොත් ඔයගොල්ලන්ට පුදුම හිතේ. මේක දෙනවා රුපියල් 380කට. hacksaw frame නම් මීට කල්ලුම් මං කරා. මීට කලින් කරා රුපියල් 400 ගානට hacksaw frame එකක්. මේක ඒ 400 ගාන එකකට වඩා ගාන අඩුයි 380කට ඔයගොල්ලන්ට දෙනවා. quality එක අනුව තමයි. සාමාන්‍ය ඉතින් හොඳ වැඩක් කරගන්න පුළුවන්. ගොඩක් හොඳ hacksaw frame එක. මේක රුපියල් 380කට දෙනවා. ඊළඟ item එක තමයි මෙන්න මේ grill machine එක. watt 750 grill machine එක. මේක රුපියල් 4863කට ඔයගොල්ලන්ට මේක දෙනවා. ඔයගොල්ලෝ මම පෙන්නන්නම් grill machine එක. මේන් තියෙන්නේ ඒ grill machine එක. grill machine එකක් ගන්න තියා හිතන්න බැරි ගාන වල ඔයගොල්ලන්ට දෙන්නේ. වයර් එක තියෙන grill machine එක මේ. මේක රුපියල් 4863කට දෙනවා. කලින් මම grill machine දාලා තියෙනවා මගේ කලින් වීඩියෝ වල. කලින් දාපු grill machine එක 5000 ගානයි. ඒකටත් වඩා මේක ගාන අඩුයි. ඔන්න ගන්න කට්ටියට සුපිරිම වාසිය රුපියල් 4000 ගානකට ඔන්න grill machine එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට අපේ.
රුපියල් 4863යි මේක. මේක ඇතුලේ තව කෑලි ටිකක් එනවා මේ ග්‍රිල් මැෂින් එකට. ඒකක් පෙන්නන්න ඔයගොල්ලන්ට. මේක කොහොමද වැඩ කරන්න ඕනේ කියලා මේ කොලේ ගහලා දෙනවා. ඒක බලා ගන්න පුළුවන් මේ කොලෙන් ඔයගොල්ලන්ට. එතකොට මේකේ ඩල් එක තව අයිටම් දෙකක් විතර මේකේ තියෙනවා. මේ ටික ඔක්කොම ඕලොන ගන්න පුළුවන් රුපියල් 4863කට. ඊළඟට තියෙන අයිටම් එක තමයි මෙන්න මේ ඇන්ගල් ග්‍රයින්ඩර් එක. එතකොට මේ ඇන්ගල් ග්‍රයින්ඩර් එකක් අර ඉස්සර වෙන්නු ග්‍රිල් එකේ බ්‍රෑන්ඩ් එකම තමයි. මම ගොඩක් කාලයක් තිස්සේ ඉඳන් කරන බ්‍රෑන්ඩ් එකක් මේක. සුපිරි බ්‍රෑන්ඩ් එකක්. ඔයගොල්ලෝ මේක මම පෙන්නන්නම්. මේ ඇන්ගල් ග්‍රයින්ඩර් එකේ 4.4 දෙකම අපි ළඟ තියෙනවා. ස්ටොක් කැමති කට්ටිය ඉන්නවනම් ගන්න පුළුවන්. මේක ගැන විස්තරයක් තියෙනවා මේ කොලේ. ඒ කොලේ තියෙනවා මේකේ. ඔන්න තියෙන අයිටම් ටික හැන්ඩල් එක. මෙන්න තියෙනවා ග්‍රයින්ඩර් එක. මෙන්න ග්‍රයින්ඩර් එක තියෙනවා. මේක මං හිතන්නේ මේක 4 ග්‍රයින්ඩර් එක සයිස් 4 ග්‍රයින්ඩර් එක. මේක 4මාරක් ගන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට දෙනවා රුපියල් 5325කට. 5325යි. මේ බ්‍රෑන්ඩ් එක මම ගොඩාක් කාලයක් තිස්සේ ඉඳන් කරන බ්‍රෑන්ඩ් එකක්. හොඳම බ්‍රෑන්ඩ් එකක්. කිසිම ප්‍රශ්නයක් නැතුව ගොඩ කාලයක් වල පාවිච්චි කරන්න පුළුවන් ඇන්ගල් ග්‍රයින්ඩර් එකක්. කැමති කට්ටිය ඉන්නවනම් ඕඩර් දාන්න. 4.4 දෙකම තියෙනවා. දෙකම යන්නේ එකම ගණන්. යන්නේ 5325යි. දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. මේකට දාන කටින් වීලුත් ඕනනම් ගන්න පුළුවන්. අපි ළඟ තියෙනවා ඒවා. ඔයගොල්ලන්ට මේ මම පෙන්නපු අයිටම් වලින් මොන හරි අයිටම් එකක් ඔයාලට අවශ්‍ය නම් මේ අයිටම් එක යන අතරතුර ස්ක්‍රීන්ෂොට් එකක් හෝ ඒ අයිටම් එකේ නමයි ප්‍රයිස් එකයි බලාගෙන මට WhatsApp එකක් කරන්න. ඕගොල්ලන්ට ඒ අයිටම් එක ගෙදරට අහන් පස්සේ සල්ලි දීලා ගන්න පුළුවන් කෑෂ් ඔන් ඩෙලිවරි හරහා. කැමති කට්ටිය ඉන්නවා නම් මට ඕඩර් එකක් දාන්න. බිස්නස් එකකට උනක් ගන්න පුළුවන්. අපිට ළඟ අවශ්‍ය ඕනම ප්‍රමාණයක් ඔයගොල්ලන්ට මේ අයිටම් වලින් දෙන්න පුළුවන්. කැමති කට්ටිය ඉන්නවා නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලේ නම, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර දෙකක්. එතකොට ඕගොල්ලන්ට අවශ්‍ය කරන අයිටම් එක ඔයගොල්ලෝ ගෙදරටම දෙන්න ගන්න පුළුවන්. මේ තියෙන අයිටම් වලට අමතරව තව අයිටම් ගොඩාක් අපි ළඟ තියෙනවා. අර පරණ වීඩියෝ වල දාලා තියෙන අයිටම් ගොඩාක් තියෙනවා අපි ළඟ. කැමති කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. කට්ටියටම සුබ දවසක්. එහෙනම්